මේ බලන්න guys මේ ලැප් එකට වෙලා තියෙන විනාශේ මේ මොඩල් එකේ අපිට ආපු දෙවෙනි ලැප් එක. මේ තියෙන ඩිස්ප්ලේ එක පැත්තෙන් ඒ කස්ටමර්ගේ ඉන්ච් එක ඩැමේජ් වෙලා තියෙන විදිය. ඔයාලට පේනවා සයිඩ් එකේ බ්‍රැකට් එකත් කඩලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේකට හේතුව මේ ලැප් මොඩල් ජාතිය සාමාන්‍ය ඉන්ච් එක ඩැමේජ් වෙනවා. ඔයාලට පේනදී වෙන් වෙන්නම ඩිස්ප්ලේ එක පැත්තෙන් මේ ලැප් එකේ කඩලා ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්ත හොඳටම තියෙනවා. ඉතින් කස්ටමර් නම් කියේ මේක රිපෙයාර් කරලා තේරුමක් නැතිව ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා. හොඳම දේ බලන්නකෝ. අනිත් පැත්තේ මදර් බෝඩ් එක පැත්තෙනුත් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඔයාලට දැන් පේනදී ඒකත් වෙන් වෙන්නම ගිහලා. ඉතින් මේක රිපෙයාර් එක කරන්න ඕනේ. ඔයාලට පේන ඇති ඉන්ච් එක දැම්මොත් මදර් බෝඩ් එකත් හදිසියවත් ගලවන්න බෑ රිපෙයාර් කරොත්. මදර් බෝඩ් එක ගලවන්න පුළුවන් වෙන තමයි ඒ සයිඩ් එකත් රිපෙයාර් කරන්න වෙන්නේ. ඉතින් මේක පරිස්සමට කරන්න ඕනේ ඉන්ච් රිපෙයාර් එක. බලමු මේක සාර්ථකව කරගන්න පුළුවන් වේද කියලා. ඒ විතරන්නේ උඩ තියෙන පැත්ත කෑල්ලුවත් කල්ලා තියෙන්නේ ඒකත් අපිට හදන්න වෙනවා. මේ බලන්න හොඳ ගම් පාරුවත් තියෙනවා ඉතින්. ඒකත් අයින් කරන්න වෙනවා. මේ දින වල බලා ගන්න පුළුවන් දැන් මදර් බෝඩ් එක පැත්තෙන් අපි ඉන්ච් එක රිපෙයාර් කරගෙන තියෙන විදිහ. බේනානේ හදිසියෙ ගලව ගන්න හරි පුළුවන්. අපි බලමු මේකේ තර්මල් පේස්ට් එක මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. ඔයාලට පේන ඇතිනේ. තර්මල් පේස්ට් එක හොඳටම ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි පරිස්සමෙන් තර්මල් පේස්ට් එක ක්ලීන් කරගත්තා. ඉතින් අපි ඔන්න ඔය විදිහට අදාළ ප්‍රොසෙස් චිප් එකට විතර තර්මල් පේස්ට් ඇප්ලයි කරගත්තා. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න තියෙන්නේ ඉන්ච් එක රිපෙයාර් කරාට පස්සේ තියෙන ලුක් එක. ඉතින් guys ඔන්න අපි සාර්ථකව මෙන්න ඉතින් ලැප් එක රිපෙයාර් කරගෙන තිනවා. ආවේ කොහමද දැන් තියෙන්නේ කොහමද? ඉතින් අපි ෆ්‍රී සර්විස් එකකුත් මේ ලැප් එකට දුන්නා. ඉතින් ඔයාලට පේනවනේ දැන් තියෙන ලුක් එක. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ මේ ලැප් එකේ හින්ච් රිපෙයාර් එක අවසන් වුණේ. ඩිස්ප්ලේ එක පැත්තේ මදර් බෝඩ් එක පැත්තේ හින්ච් දෙපැත්තම රිපෙයාර් කරලා ෆ්‍රී සර්විස් එකකුත් මේ වගේ දීලා ඔයාලට පේනදී සම්පූර්ණයෙන්ම හවුසින් එක ෆෝම් ක්ලීන් වලින් ක්ලීන් කරලා තියෙන අලුත් ලැප් එකක් වගේ. ඉතින් මේ සර්විස් එක අපි ෆ්‍රී දෙන්නේ. ඒ වගේ තරන්නේ තර්මල් පේස්ට් එක මාරු කරලා මේ වැඩ ඔක්කොම මේ කස්ටමර්ට ගියේ රුපියල් 4500ක් විතරයි. ඉතින් අපි හින්ච් රිපෙයාරින් එක පැත්ත වන් සයිඩ් රිපෙයාර් එකකට යන්න 3000යි ඩබල් සයිඩ් යනවා නම් 1500යි වැඩි වෙන්නේ. ඒ කස්ටමර්ට හිතා ගන්නවත් බෑ මේ කස්ටමර්ගේ ලැප් එකද කියලා. ඔන්න ඔය විදිහට අපි මේ රිපෙයාර් එක අවසන් කරේ. ඉතින් ඔයාලගේ ලැප්ටොප් රිපෙයාරින් කම්පියුටර් රිපෙයාරින් තියෙනවා නම් MDC කම්පියුටර් දැන්ම අපිට කතා කරන්න. හරි guys එහෙනම් අපි වෙන දවසක වෙන රිපෙයාරින් වීඩියෝ එකකින් හම්බෙමු.